නංගි මං අනාථ මාරුතේ කුණාටු සාගරේ ඉන්නේ. ඉතින් නංගි මට චුට්ටක් කියනවද නිහඬ මාවතේ පාළු නිවාහන කොහෙද තියෙන්නේ කියලා? නිහඬ මාවත නම් මේක තමයි අයියේ. thank you නංගි. ඔයාට ප්‍රංශ බෙදුම් ටිකක් දෙන්නද? මොනවා? french fries සනේ french fries. එපා අයියේ. අම්මා කෑම එකක් කුරිය කෙනෙක් යතේ ගෙදරට එවනවා කියලා කිව්වා. thank you. ඒ උනාට නංගි අලපති දෙයක්වත් කන්න. මේව රස ඒවා. එපා අයියේ thank you. ඔයා කන්න. මේ මැඩම්ම කෑම එක අපේ අම්මේ උපු ප්‍රංශ බැදුම් ටිකද අතෙන් ටිකක් සම්ස කකා හිටියේ ඈ පොඩක් ඉන්න ඩෙසර්ට් එකක් කාලම යන්න හොඳේ හෝඩෝ ක්‍රෑෂ් අනේ මැඩම් බලනන් එවන්න එපා මැඩම් අක්කේ ඔයාට බඩු වගේක් ඇවිල්ලා අර කොරියාවෙන් ආපු පෙට්ටිය නේද? ඔව් මැඩම්. තව වැඩිපුර ගාණක් ගෙවන්න තියෙනවා රුපියල් 38000ක්. 38000ක්? මට ඒ බඩු ටික දෙපාරක් ගන්න තිබ්බා මෙහෙන්. කොහෙද බඩු ටික? වෑන් එකේද? මේ තියෙන්නේ මැඩම්. ඈ මේ පොඩි පෙට්ටිය? මගේ හස්බන්ඩ් මීට වඩා ලොකු පෙට්ටියක් එහෙන් දැම්මේ. මේකනේ මැඩම්. කන්ටේනර් එකේ එන්නම මාස 3ක් කල් ගියානේ. මැඩම්ගේ හස්බන්ඩ් නේ ටොෆි චොක්ලට් ඔක්කොම දිය වෙලා. ඉලෙක්ට්‍රික් බඩු ටිකට වෙච්ච දෙයක් හොයාගන්න බෑ. ඊට පස්සේ මැඩම්ට අර හස්බන්ඩ් නේ මේ රාමෙන් පැකට් 50න් 10ක්ම යාඩ් එකේදී මීයෝ කාලා. තව පැකට් 10ක් කැඩිලා තිබුණා. ගන්න දෙයක් නෑ. එතකොට දැන් තියෙන්නේ 30යිද? නෑ මැඩම්. දැන් තියෙන්නේ පැකට් 20යි. අපේ බොස් එයාගේ වයිෆ් ආසයි කියලා රාමෙන් පැකට් 5ක් ගත්තා. මගේ ළමයි 5 දෙනා රාමෙන් වලට හරි ආසයි. ඉතින් මිස් මාත් පැකට් 5ක් තියාගත්තා.